ඕලෙවල් පන්තියෙන් ගත්තත් ඒ ලෙවල් පන්තියක් කරගත්තත් කට්ටිය ඉගෙන ගන්න මහන්සි. මේ ෂෝට් නෝට් එහෙම විකුණන්න තියෙනවා. ඇත්තටම නිවන් දකින්න උනත් එක්තරා සිස්ටම් එක. ක්වන්ටිටි එක තිබුණාට වැඩක් නැහැ. මොකද්ද ඒක? ක්වොලිටි එක තියෙනවා. දැන් මේ ගොඩාක් ඔය සමාජයේ පාවිච්චි කරන වචනයනේ සිස්ටම් කියන්නේ. සිස්ටම් චේන්ජ් කරන්න ඕනේ. මේකට සිස්ටම් එකක් තියෙන්න ඕනේ. සිස්ටම් කියන වැදගත් වචනයක්. හැබැයි මොකක්ද ඔය සිස්ටම් කියලා කියන්නේ? දැන් ඒක කොහොමද අපි මේ අධ්‍යාපනයේට ඈඳ ගන්න? දැන් මෙහෙමයි. දැන් හිතන්නකෝ මේක බලන ඔයාට ලෙඩක් නැහැ. සෞඛ්‍ය සම්පන්නව ඉන්න. ඔය සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා කියන්නේ මොකක්ද? ඔකට ගොඩාක් ඩෙෆිනිෂන් තියෙන පුළුවන්. නමුත් සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා කියන එක අපි නිකන් හිතලා බලමු සිස්ටම් එකට අදාළව. ඔයාගේ තියෙනවනේ මොනවද? බයිස්රාවි පද්ධතියක් තියෙනවා. ඊට පස්සේ තව එක එක පද්ධතීන් වලින් මේක අපි හැදිලා තියෙන්නේ. ඒතර මේ සිස්ටම් එක හරියට වැඩ කරාම තමයි ඔයා නිරෝගී කියලා. ඔයා හෙල්දි පර්සන් කියලා අපි කියන්නේ. මේවා නිරෝගී කෙනෙක් වෙන්නේ මේ සිස්ටම් ටික හරියට වැඩ කරාම. ඒතර ඕනම තැනක ඒ සිස්ටම් එක හරියට වැඩ කරාම තමයි ප්‍රතිඵල එන්නේ. දැන් ඉගෙන ගන්නවා කියන කාරණේ එනකොටත් ගොඩක් දෙනෙක් ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්නකෝ අපි නේද ශිෂ්‍යත්ව පන්ති ගත්තත් ඕලෙවල් පන්ති ගත්තත් ඒ ලෙවල් පන්තියක් කරගත්තත් කට්ටිය ඉගෙන ගන්න මහන්සි වෙනවා. හැබැයි ගොඩාක් අය අවධානය යොමු කරන්නේ නැත්තේ මේ ඉගෙන ගන්න සිස්ටම් එක මොකක්ද? එහෙනම් ඉගෙන ගන්න මොකක්ද? පැහැදිලිනේ? ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්න. දැන් ඔයා පාඩම් කරනවා. දැන් සමහර ළමයි ඉන්නවා ඔන්න නෝට් එක ලියනවා. ෂෝට් නෝට් ගහන. ඊට පස්සේ බිත්තියේ තලව ගන්න. හැබැයි එයා එක කරන්නේ එයාගේ යාළුවා කරලා ඉන්න. ඒක යාළුවා ගෙදර ගියාම එයාගේ රූම් එකේ තියෙනවා නෝට්ස් ටික ගහලා තියෙනවා. ආවර්තක ගහලා තියෙනවා. සමීකරණ ටික ගහලා තියෙනවා. එහෙම ඉඳ එයාත් හිතනවා මමත් මෙහිම තමයි පාඩම් කරන්න ඕනේ කියලා. එයා පාඩම් කරන්න යනවා. නෝට්ස් ගහලා. හැබැයි ඒක ඒ සිස්ටම් එක එයාට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා පාඩම් කරන්න ඕනේ සමහරලාට හයියෙන් කියව කතන්දර ඉවත්. පැහැදිලිනේ? ඒක නිසා දැන් මම දකිනවා නිතර අපි ඔය වෙළඳපොළට එහෙම යනකොට දැන් ඔය පොත් ප්‍රදර්ශන වලට එහෙම යනකොට මේ ෂෝට් නෝට් එහෙම විකුණන්න තියෙනවා. ෂෝට් නෝට් එක ගහලා පොඩි නිකන් හීනි තීරු වලට කපලා විකුණන්න. දැන් ගොඩක් අය ෂෝට් නෝට් එක කියලා කියන්නේ මේ හීනි තීරුවක් කපලා ස්ටේප්ලර් එකක් ගහලා තියෙන නෝට් එකට නෙමෙයි ෂෝට් නෝට් කියලා කියන්නේ. ෂෝට් නෝට් කියලා කියන්නේ ඒක නෙමෙයි. ෂෝට් නෝට් එක කියන්නේ Tamanට ඔළුවට ඒ කාරණේ ෆැක්ට් එක යන විදිහට ඕන විදිහට චිත්‍ර ඇඳලා පාට දාලා ඕන විදිහකට ලියා ගන්න සටහනක් තමයි ෂෝට් නෝට් එකක් කියලා. ඔගේ ඩෙෆිනිෂන්ස් විවිධ දේවල් තියෙන පුළුවන්. නමුත් සරලව ගත්තොත් ඉතින් මම මේ කිය ඉන්නේ අපි තෝරගන්න ඕනේ අපිට හරියන සිස්ටම්. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා මුදල් හොයන්න යනවා. රැකියාවක් කරනවා අපි හැමෝම මුදල් හොයනවා. හැබැයි මුදල් හොයන සිස්ටම් එකක් තියෙනවා. මුදල් හොයන සිස්ටම් එකක් තියෙනවා. සල්ලි එන සිස්ටම් එකක් තියෙනවා. සල්ලි වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා. අපි ඒක අධ්‍යයනය කරන්නේ නැතුව අපි මුදල් හොයන්න වෙහෙසෙනවා. හරියට අපි විභාගයේ ප්‍රතිඵලය ගන්න මාර විදියට මහන්සි වෙනවා. හැබැයි සිස්ටම් එක හරියට තියාගන්න නැතුව. අන්න ඒක නිසා ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕන අපිට ඕන සිස්ටම් එක මොකක්ද කියලා බලන්න. සහ අපේ ලයිෆ් එකට සිස්ටම් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදියට මගේ පද්ධතිය හදා ගන්නවා. මොකද එහෙම නැතුව සිස්ටම් එකකින් තොරව ගියොත් අපිට වෙන්නේ නිශ්චිත ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා මම හිතනවා අපි ඔය සිස්ටම් කියන එක පොඩ්ඩක් ගැඹුරට හිතලා බැලුවොත් ඇත්තටම නිවන් දකින්න උනත් එක්තරා සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකේ ගියොත් තමයි නිවන් දකින්නත් පුළුවන්. අන්න ඒක නිසා අපි හැම දෙයකම මේ යන ක්‍රමය සිස්ටම් එක අපි හරියට ඉගෙන ගත්තොත් හරියට අධ්‍යයනය කරොත් අවශ්‍ය දේ මොකක්ද කියන්නේ. දැන් පාඩම් කරන ළමයි පැය ගණන් පාඩම් කරනවා. පැය ගණන් පාඩම් කරාට වැඩක් නැහැ. ක්වන්ටිටි එක තිබුණාට වැඩක් නැහැ. මොකද්ද ඒක? ක්වොලිටි එක තියෙන්නේ. ඔයා පාඩම් කරන්නේ පැය භාග වෙන්න පුළුවන්. හැබැයි පැය භාගෙම වගේ පාඩම ඔළුවට ගියා කියන්නේ ඒක නියමයි. මරු. ඒ කියන්නේ ඔයාට අවබෝධ වෙලා කිව්ත් අන්න ඒ වගේ අපි අපේ එනර්ජි එක යොදන්න ඕනේ ප්‍රතිඵලයේ එන සිස්ටම් එකක්. ඉවර්ට සිස්ටම්. එතකොට වැඩි.